හායි කොහොමද ඔයාලට? ඔන්න අපි අද ආවා කිලෝමීටර් 15ක් විතර ඈතින් තියෙන මල් ෆාම් එකකට. ඉතින් මෙතෙන්ට ආවම පිස්සු හැදෙනවා ළමයි. ලස්සන මල් තියෙනවා. මේ තියෙන්නේ පෙටූනියා කියන මල් වර්ගෙ. මම හිතන්නේ මට මතක විදිහට එහෙම. දම් පාට කියන්නේ මං ආසම පාටක්. ඉතින් ඒකෙමුත් එකක් ගත්තා. ඉතින් මේකේ ලස්සන මල් තියෙනවා. ඒවා එකින් එක තෝරනවා මං සෑහෙන වෙලා. ඉතින් මෙතන රුපියල් 70 ඉඳලම මල් පැල ගන්න තියෙනවා. ඉතින් පළතුරු පැලත් ගන්න තියෙනවා. අපි නම් මේ පැත්තට ගියේ නෑ. ඇත්තටම අද මල් පැල ගන්න තමයි අද ආවේ. ජේබ්‍රා කියන්නේ මං ආසම මල් වර්ගයක්. ඉතින් ඒකෙමුත් එකක් ගත්තා. මොන පාට මලක්ද කියලා හිතාගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන තව මල් වර්ගයක්. ඒකෙමුත් එක පාට මල් ಜಾති තිබ්බා. ඉතින් ඒවත් ගත්තා. ඉතින් අපිට මල් ෆාම් එකේ ගොඩක් වෙලා ඉන්න වුණා. මොකද මල් තෝරන ඉවරයක් නෑ. පෙළ ඉතින් හරව බලනවා. ඉතින් මේ වගේ තැනකට ගියාම පිස්සු හැදෙනවනේ ළමයි. මේ තියෙන්නේ තව රෝස පාට මල් වර්ගයක්. ඉතින් මම ඒකත් ගත්තා. එක පාට ಜಾති තිබ්බා එතන. එහෙම තමයි. මේ වගේ විසිතුරු මල් පැලත් එතන විකුණන්න තිබ්බා. ඉතින් මල් හැදෙන්නේ නැති ලස්සන කොළ ಜಾති වලින් හැදිච්ච මල් වර්ග. ඒ වගේම තව තිබ්බා අර කඩදාසි මල් කියන්නේ බෝගන්විලා. ඒවත් තිබ්බා ලස්සන ඒවා. පොඩි ගාණක් ඉන්නේ ඇත්තටම රුපියල් 85ක්ද කොහෙද උනේ. මෙතන තිබ්බා ලස්සන කැක්ටස් වර්ග. මාර ලස්සනයි. එක විදිහව තිබ්බා. මං ගාව කීපයක් තිබ්බ කියලා. ඉතින් මම ඒ වගේ නම් ගත්තේ නෑ ඒකෙන්ද. ඒ වගේම විස්තර මල් පැල එක පාට වලින් තිබ්බා. ඉතින් ගොඩක්. ඉතින් මම අද ගොඩාක් මල් පැල ගත්තේ නෑ. මොකද බයික් එකේ අපි ගියේ. ඉතින් ගේන්න අමාරු හින්දා වාහනේ ගියා නම් ගෙන්න තිබ්බා. අපි ආයෙ පාරක් යන්න හිතන් ඉන්නවා. ඉතින් මේ ගත්ත මල් පැල ටිකට කීයක් වගේ වෙන්න ඇතිද? ඉතින් මේ වගේ මේ මං ගත්ත ටිකට නම් 600ක් වගේ තමයි උනේ. මල් පැල තියෙනවා 8ක් තියෙනවා. ඔහොම තමයි ඉතින් මල් ෆාම් එකේ සවාරිය. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.